Hi guys, ඔන්න එහෙනම් අපි අද ආවා ඔතෙලෝ ට්‍රාන්ස් බලන්න. දැන් ඉන්නේ අපි ඔතෙලෝ ට්‍රාන්ස් වල. කට්ටිය රෙඩි වෙනවා. එහෙනම් ගිහලා බලමු ඔතෙලෝ ට්‍රාන්ස් කොහොමද කියලා. මේ තියෙන්නේ කොකියල්ලා රිවර් එක. මේ පාරේ තමයි අපි ඉන්න ඕනේ. පාක් කරලා ඉස්සරහින් පේනවා. අර තියෙන්නේ ඔතෙලෝ ටනල් එක. මේ තියෙන පළවෙනි ටනල් එක. මේ වගේ ටනල් කීපයක්ම තියෙනවා. මේ අපි ඉන්නේ පළවෙනි ටනල් එකේ. අපි පළවෙනි ටනල් ටුවර් එක අවසන් කරා. දැන් අපි ඉන්නේ පළවෙනි ටනල් එකේ අවසානයේ. මෙතන හරිම ලස්සනයි බෑග්ග්‍රවුන්ඩ් එක. මෙතනින් යනවා කොකියල්ලා රිවර් එක. ඒකත් වෙන ඇති. මේ තියෙන්නේ පළවෙනි ටනල් එක. ඊට පස්සේ තව ටනල් කීපයක්ම තියෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු ඒවා කොහොමද කියලා. ඔගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන් ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් ඉන්න මතක් කරගන්න. එහෙනම් ඉස්සරහට යමු. හරි ඔන්න එහෙනම් guys අපි සෙකන්ඩ් ටනල් එක ක්‍රොස් කරා. දැන් යන්නේ තුන්වෙනි ටනල් එකට. තුන්වෙනි ටනල් එක තමයි මේ තියෙන්නේ. ෆ්ලෑෂ් ලයිට් එක අමතක කරන්න එපා. එහෙනම් යමු අපි තුන්වෙනි ටනල් එකට. guys තුන්වෙනි ටනල් එකට යන අතරතුරේ හොඳ වැස්සක් වැටුණා. දැන් අරගොල්ලෝ නම් ටනල් එක ඇතුළට ගියා. මම පොඩ්ඩක් මේ ඉන්ෆෝමේෂන් බෝඩ් එක ගාව හිර වෙලා ඉන්නේ. ඊපස්සේ ඉවරනම ටක් ගාලා එතෙන්ට යන්න ඕනේ. හැබැයි ඉවරන පාටක් නෑ වගේ. ඒ නිසා තෙමි තෙමි යන්න වෙනවා. එහෙනම් ඔන්න ඉතින් නාගෙන මාවා තුන්වෙනි ටනල් එක ආරම්භයට. මේක නම් පොඩ්ඩක් දිග ටනල් එකක් වෙන්න ඇති. මොකද අපිට එහා එන්ඩ් එකේ එළිය පේන්නේ නෑ. කට්ටියම රෙඩි කාලා බීලා තුන්වෙනි ටනල් එක එක්ස්ප්ලෝර් කරන්න. ගිහලා බලමු. මේක තමා මේ ටනල් සීරීස් එකේ එන්ඩ් එක. මෙතනින් එහාට ක්ලෝස් කරලා තියෙන්නේ. ටනල් 3ක් විතරයි ඔයගොල්ලන්ට එක්ස්ප්ලෝර් කරන්න වෙන්නේ. ඔතල ටනල්ස් බලන්න එනවනම්. දැන් අපි ඉන්නේ තුන්වෙනි ටනල් එකේ එජ් එකේ. මෙතනින් එහාට පබ්ලික් ඇක්සස් නැහැ. එහෙනම් තුන්වෙනි ටනල් එක බලලා ඉවරලා අපි ආපහු යනවා. අපි ඔතල ටනල් එක්ස්ප්ලෝරේෂන් එක මෙතනින් ඉවර වෙනවා. ඇත්තටම ටනල්ස් 3ක් තියෙනවා. පබ්ලික් එකට ඇක්සස් කරන්න පුළුවන්. එකෙන් පළවෙනි ටනල් එක තමයි දිගම ටනල් එක.
ඉතුරු ටනල්ස් දෙක පොඩි ටනල්ස් දෙකක් ඔයගොල්ලෝ එනවා නම් මතක ඇතුව ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් එන්න. ඒ වගේම සමයකේ වගේ එනවා නම් මාස්ක් එකක් අරගෙන පොඩ්ඩක් දූවිලි තියෙනවා. ඒ වගේම ෂූස් අමතක කරන්න එපා. එහෙනම් ඊගාවට අපි කවකාවල එකකින් හම්බෙමු.